මිනී පෙට්ටියේ ඇන හඬ. කළුතර පැත්තේ පැරණි සොහොන් පිට්ටනියක් අසල පදිංචි වී සිටි ගුණපාල නම් පුද්ගලයා මිනී පෙට්ටි සාදන්නෙකි. ඔහු ඊතා රළු කිසිම දෙයකට බිය නැති අයකි. දිනක් රාත්‍රියේ ඔහුට ඊතා හදිසි ඇණහුමක් ලැබුණි. ඒ එදිනම මියගිය තරුණියක වෙනුවෙන් පෙට්ටියක් සකස් කිරීමටයි. වැඩ අවසන් වන විට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණි. ගුණපාල තනිවම වැඩපොලේ සිටියදී අලුතින්ම සාදා නිම කළ මිනී පෙට්ටිය ඇතුලෙන් ටොක් 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 යනුවෙන් යමෙක් ඇඟිලි තුඩු වලින් තට්ටු කරන හඬක් ඇසුණි. මුලින් එය මීයන් යයි සිතූ ඔහු ගණන් ගත්තේ නැත. නමුත් දෙවනි වරට ඇසුනේ ඇඟ කිලිපොලා යන හඬකි. යමෙක් පෙට්ටිය ඇතුලේ සිට නියපොතු වලින් ලෑල්ල හූරන ස්ක්‍රැචිං හඬක් පැහැදිලිවම ඇසුණි. ගුණපාල කෝපයෙන් හා කුතුහලයෙන් යුතුව "කවුද යකෝ මේ ඇතුලේ?" කියා අසමින් පෙට්ටියේ පියන විවෘත කළේය. පෙට්ටිය හිස්ය. ඔහු සිනාසී පියන වසා දැමීමට සැරසෙනවත් සමගම පෙට්ටිය ඇතුලෙන් අයිස් වැනි සීතල දෑත් දෙකක් එළියට විත් ඔහුගේ බෙල්ලෙන් තදින් අල්ලා ගත්තේය. ඔහුගේ මුහුණට අඟල් කිහිපයක් දුරින් මියගිය තරුණියගේ නිල් පැහැ ගැන්වුණු ඇස් උඩගිය මුහුණ පෙට්ටියේ පතුලේ සිට මතුවිය. ඇය කිසිදු ශබ්දයක් නැතිව කට ඇරියාය. ඒ සිදුරු තුලින් පිට වුණේ මලකුණු ගඳක් සහ දහස් ගණන් පණුවන්ය. පසුදා උදෑසන ගුණපාලව හමු වීය එම මිනී පෙට්ටිය ඇතුලේම. පෙට්ටියේ පියන පිටතින් ඇන ගසා වසා තිබුණි. නමුත් පුදුමය නම් වැඩපොලේ සිටියේ ඔහු පමණක් වීමත් පියනට ඇන ගසා තිබුණේ පෙට්ටිය ඇතුලේ සිටවීමත්ය. ඔහුගේ දෑස් බියෙන් විශාල වී තිබූ අතර මිය යන මොහොතේ ඔහු දුටු දේ තවමත් ඒ දෑස්වල සතහන් වී තිබුණි.